පළවෙනිම වීඩියෝ එක වැඩා PK YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක Granny 1. හරි අපි දැන් ගහන්නයි යන්නේ. අපි Granny කියලා ගහලා තියෙනවා. අපි play දීලා ගහන්න පටන් ගමු. හරි setting ටික නම් හදලා තියන්නේ. ගහන්න පටන් ගමු. හරි යාළුවනේ loading එනවා. හරි මේක පළවෙනි වීඩියෝ නිසා මේක ඔයාලා like කරලා subscribe කරලා කෙලින් යන්න. බලලා විතරක් යන්න එපා. like කරලත් යන්න යාළුවනේ. චෙක් කරගෙන යන්න තියෙන්නේ. මම හිතන් ඉන්නේ මේකේ කාර්යයෙන් පයින්න. ඔයාලා මේක ගහලා දැකලා ඇති. අමුතුවෙන් කියන්න දෙයක් නැති නිසා මුලින්ම අපි ගන්නවනේ මේ කාමරේ තියෙන පොල්ල. යකඩ පොල්ල. හරි මේ තියෙන්නේ. අපි මේ පොල්ල අරගෙන මේකත් දාලා මෙතන ඉන්න ඕනේ. Granny අක්කා. Granny අක්කේ තව නැද්ද? ඔව්. දෙපොඩ්ඩට වැඩි කරමු. හරි. මේ නා Granny අක්කා. අපි බය වෙන්න හොඳ නැහැ. අපි වටයක් දාලා යමු. සිද්දේකට බය වෙන්න එපා. වටයක් දාලා යමු. Granny අක්කා හෙන්ෙද්දි අපි මෙහෙන් යනවා. බය වෙන්න එපා. සැරෙන්න යාළුවනේ. මේකට දාලා මුලින්ම අපි කාර් එක තියෙන තැනට මේක දාගෙන ඉමු. දාමු. හරි මේකේ තියෙනවා කාර් කී එක. වෙපන් කී එක තියෙන්නේ sorry. වෙපන් කී එක අරගෙන දුමු. වෙපන් කී එක අරන් වෙන මොකටද වෙන්නේ යාළුවනේ යන්නේ. වෙපන් එක ගන්නනේ. අපි යන්නේ වෙපන් එක ගන්න. සද්දයක් බද්දයක් දාලා Granny මෙහෙන් එද්දී අපි අරහින් යමු. හරි දැන් වෙපන් කී එකගෙන Grannyව ශකබුම් කරගමු. හිර වෙනවනේ බං. අයියෝ. හරි මේ දුන්නා වගේ එක ගමු. crossbow එක. දුන්නක් හරි මොකක් හරි ගමන්නේ. යාළුවනේ setting පොඩ්ඩාවල් ගියා. අපි ආයෙමු game එකට. ඉතින් තමයි අපි නැවැත්තුවේ Grannyව ශකබුම් කරන්න. අපි Grannyව ගෙන්න ගමු සද්දයක් දාලා. කොහෙන්ද Granny එන්නේ? කො Granny නැද්ද? Granny මෙහෙන්ද? Granny කො? Granny නැහැ. පොල්ලක් තියෙනවා. පොල්ල තියනවා කියන්නේ Granny ඉන්නවා. Granny මෙතන එන්න. බය වෙන්න එපා යාළුවනේ. විදලා එකටක් ගාලා ගමු. Granny ඵලයන් එහාට. හරි අම්මා හැමතිස්සෙම ඉඳ ගන්න එපා යාළුවනේ. දැක්කනේ මෙච්ච වෙලේ. හරි අම්මට උඩු මොකක්ද දෙයක් දාලා තියෙනවා. මම බණ්ඩ එකයි ගහන්න යාළුවනේ ටින් එක වට ගන්න තියෙන්නේ. පොඩ්ඩක් බලාගෙන යා. ස්ක්‍රූප්පු නියන අරගත්තා. මගට දැම්මා. යටටම දාන්න ඕනේ යාළුවනේ. මගට දැම්මම ඇති. දැම්මා. මේක ගත්තා. වැරදෙනවනේ. උඩට යන්න ඕනේ. මං ගියා. ඊට පස්සේ යාළුවනේ පහළ කානුවට යන්න ඕනේ. පහළම නෙමෙයි. ඒ පහළ කානුවේ තියෙන්නේ මකුළු වච්චනේ. ඒකට යන්න ඕනේ. අයියෝ. කානුවට යන්න මෙහෙන්නේ. චුට්ටක් වැරදෙනවා යාළුවනේ. චුට්ටක්. මේකට ගිහිල්ලා මේක ඇතුළේ තියෙන යාළුවනේ මිටිය ගන්න ඕනේ මේකට ගන්නට. විදලා පීචා ඉතින් දැක්කනේ යාළුවනේ ඕවා අපි ගහද්දි එකයි. වැඩ ගන්න නිසා හදයි. දැන් මිටිය අරගෙන අපි යන්න ඕනේ තියෙන උඩම කාමරේට. උඩම තට්ටුවට ගිහිල්ලා ලෑලි වගේක් ගලවන්න තියෙනවා. ලෑලි ටික ගලවන්න යන්න ඕනේ. මෙහින් යා. Granny එක හැල්ලක් දන්නේ. බය වෙන්න දෙයක් නැහැ. දොර වහගෙන මම. අපි ඒක මාස් කරලා
මේකේ තියෙන කාර් කී එක. ඔයාලා යාළුවනේ හිතන නැති මේවා කොහොමද මම කලින්ම දන්නේ කියලා. මම කලින්ම දන්නේ මේවා තියෙන්නේ රටාවකට. මේ රටා පහක් තියෙනවා. ඒ රටාවෙන් ඒ රටා පහෙන් එකක අනිවාර්යෙන් මෙහෙම තියෙනවා. දැන් මම මෙහෙම කරන්නේ මම රටා ටික පොතක ලියාගෙන තමයි බලාගන්නේ. ඒ වගේ ඔයා මේක ගහනවා නම් ඒ රටා පහ දැනගන්නවා නම් මේක ගහන්න ලේසි. හරි යාළුවනේ ආයි ගේම් එකට දෙමු. කාර් කී එක අරන් යන්න ඕනේ. ජීප් එකක් අරින්න නෙමෙයි යාළුවනේ කාර් එක ගාවටනේ. කාර් කී එකේ කොමඩු ගෙඩිය ගත්තා දිව්වා. හරි සද්දයක් බද්දයක් දාලා මෙහෙන් යන්න ඕනේ. දැන් මේක යන්න ඕනේ යාළුවනේ කොමඩු ගෙඩිය කපන්න. කොමඩු ගෙඩිය කපන්න ගෑස් එන්න ගෑස් කෑන් එකක් තියෙන. දැන් මේකට දාලා එපො දැන් මේකේ තියෙන්නේ සූපුව වගේ අය ගන්න දැක්කනේ. අපි සූපුව වගේ කෑල්ල දාලා ගෑස් කෑන් එක තරන් ඉන්න ඕනේ. සූපුව දාලිමු අපි. සූපුවක් කියවට මේක සූපුවක්ම නෙමෙයි යාළුවනේ සූපුවක් වගේ එකක්. මම ඕව දන්නේ යාළුවනේ සූපුව වගේ අය ගන්න කියලා කියන්න. හරි මේක දාන්න තියෙන්නේ මෙතෙන්ට. හරි සද්දයක් යන යාළුවනේ ඒ කියන්නේ ගණී ඉන්න එළියේ. අපි සද්දයක් දැම්ම නිසා එයා එළියට ඇවිල්ලා. හරි අපි අරගත්ත අරන්ගමු ගෑස් කෑන්නේ. ගෑස් කෑන් එක අරන් ඉමු ඔක්කොම කලින්. ගත්තා දිව්වා. අපි වන්ඩේ එකෙන්ම ගහන්න හිතන් ඉන්නේ. කට්ටියම සබ්ස්ක්‍රයිබ් දෙන්න. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් කරලා ෂෙයා කරලා එන්න ඕනේ. හරි අපි දැන් මේක දැම්ම දිව්වා කියන්නේ දුවන්න ඕනේ. මේක ගත්තා දිව්වා. ග්‍රැනී මෙහෙන් එනවා ඇති. කො බලමු. මට හුඩු. ග්‍රැනී නාරුවනේ පොල්ල පේනවා. දැන් මේකෙන් ගන්න ඕනේ අපි. මේකේ දෙන්නේ පැඩ්ලොක් කී එක නිල් පාට යතුර. මේ දැක්කනේ යාළුවනේ. මැජික් පෙන්නලා ගන්න. දැන් ග්‍රැනී අක්කා ගියාද? ග්‍රැනී ගිහිල්ලාද? අපි මේක දාලා එන්න ඕනේ. අම්මට හොඩ දැක්ක නේද? වාසනාව තියනවා යාළුවනේ. පොල්ල පෙනුන විතරයි දිව්වා. මට හුඩු වෙනවා. කණ යාළුවනේ. පොඩ්ඩක් බලන්නේ කාර් එක ඇතුළේ හංගමු. විලාවට යාළුවනේ ග්‍රැනී අක්කගේ පොල්ල හරි පෙනුනේ. තව පොඩ්ඩෙන් ගහනවා යාළුවනේ. where are you? I'm in the car යාළුවනේ. හරි ග්‍රැනී අක්කෙන් ගියා. මේක දාලා අම්මට උඩ වෙනවා. යාළුවනේ පොඩ්ඩක් පෙටරුණා. කමන්නේ අපි වටයක් දාලා ග්‍රැනී අක්කා මෙහෙන් ඉද්දි බය වෙන්න හොඳ නෑ. අපි මෙහෙන් යනවා. දැක්කනේ යාළුවනේ. ඕවද වැඩ. දැන් ග්‍රැනී අක්කා මෙහෙන් එද්දි අපි යනවා මෙහෙන්. ඩක් පැටරෙනවා යාළුවනේ. ග්‍රැනී අක්කා මෙහෙන් එද්දි අපි මෙහෙන් යනවා. පොත දාන්න බැරි වුණා. දැන් මේ පොත ගන්න ඕනේ. පොත අරගෙන දාන්න ඕනේ. ආච්චි කෙනෙක් ඉන්නා. ඒ ආච්චි නිදහස් කරන්න මේ පොත දාන්න ඕනේ. මෙතන පැටරෙනාගේ ඒ ආච්චි පොත දානගම ග්‍රැනියා යනවා. අපි දැන් මෙහෙන් යන්න ඕනේ පොඩ්ඩක්. ග්‍රැනියා හෙන් යද්දී අපි මෙහෙන් යන්න ඕනේ. හරි දැන් අපි යන්න ඕනේ. අපි අර දැන් මෙහෙන් අපි ගිහිල්ලා
පොත ගන්න බැරුණා යාළුවනේ. දැන් පොතේ තගන් අපි ගණයක් නිදි කරමු. අපි ගණයක් නිදි කරමු පොඩ්ඩක්. නිදි කරනවා හරියන්නේ නැහැ යාළුවනේ නැත්තම්. ගණයක් නිදි කරමු. වලට බහැලා අපි අර දුන්නක් වගේ එකකින් දොරක් ඇද නේද? අන්න ඒකට යන්න ඕනේ. ඒක ළඟට ඒක ඇතුලේ මේ දෙන්නේ පීස් ට්‍රැම් කියලා එකක් තියෙනවා රවුමක් වගේ එකක්. අපි ඒකෙන් වැඩේ කරමු. ඒකෙන් ආවනේ ආයිස් කැට වෙනවා කෙලින්ම යක් ගල් වෙනවා ගණිය. දන්න හැටියට නම් එහෙමයි. දැක්කනේ යාර කෙලින්ම ගල් කුඩු පට්ටම් එනවා. ගණිය ගල් මට හොඩු මස් කෑලි වුණා. කෙලින්ම දැක්කනේ යාළුවනේ කිලෝ 5ක් විතර මස් අම්මට උඩු තව පොඩ්ඩෙන් මේකේ ඇදෙනවා. වැඩ දන්න නිසා හොඳයි. අපේ ආච්චි බැක් කරලා තියෙන ඒ ග්‍රැනියගේ ආච්චි මං හිතන විදියට ග්‍රැනියගේ අම්මද මන්ද කමන්නේ කවුරුණත් අපිට මොකේ යාළුවනේ. අපි දැන් යන්න ඕනේ කෙලිම පහළම කාණුවට. තියෙන පහළම කාණුවට නැත්නම් අපි කාණුවක් හදලා හරි යන්න ඕනේ. යන් හරි නැමිලා යන්න ඕනේ කාණුවේ. කාණුවේ නැමිලා ගියේ නැත්නම් බෑ. ඔළුව වැදෙනවා. මේකින් යාළුවනේ මකුළු ආච්චි. දැක්කනේ යාළුවනේ. එයා තමයි මකුළු ආච්චි. සැලෙන්නේ නැහැ යාළුවනේ. බය වෙන්න එපා. දැන් අපි දුවනවා ලිෆ්ට් එකක් වගේ තියෙන තැනට දුවන්න ඕනේ. එතන තමයි කේස් එකක් තියෙන්නේ. අපි ලිෆ්ට් එක ගාවට ගාලා දිව්වා. මෙතන තමයි යාළුවනේ වැඩේ තියෙන්නේ. මෙතන තියෙනවා පෙට්ටි දෙකක්. අංක 1 2යි ගහපු. ඒ පෙට්ටියකින් වාසනාව උරගා බලලා දැන් කොය හරි තැනක මේකේ අංකයක් 1 හරි 2 හරි ගහලා තියෙනවා නම් ඒකේ අංකේ තියෙන පෙට්ටිය තමයි අරින්න ඕනේ. දැන් ගහලා තිබෙන නිසා අපිට හිතලා පොඩ්ඩක් බලන්න නම් අපි වාසනාව චෙක් කරලා එක පෙට්ටිය අරමු. බෝම්බයක් වුණොත් එimhe එකට එකක් අයින් වෙනවා නැත්තම් හොඳයි. වාසනාව යාළුවනේ දැක්කනේ සේෆ් කී එක. වාසනාව තනි කර. වෙලාවට යාළුවනේ අනිත් එකේ තියෙන්නේ බෝම්බයක්. පාස්තරේ හැරෙනම් ඉතින් ඕක වෙන්න ඕනේ. ඒක නිසා හරිය ගණියයිදීද? ගණියලු. වැරදෙනවනේ. ස්පයිඩර් වැරදෙනවනේ යාළුවනේ. ඔහි නෙමෙයි යන්න ඕනේ. මකුළු ආච්චි නේ. ඒ බය වෙන්න හොඳ නෑ යාළුවනේ. මෙතනින් ගිහින් පටයක් දාගෙන යන්න. දෙකනේ බය වෙන්න හොඳ නෑ යාළුවනේ. මෙතන අංකයක් ගහලා තිබිලා අපි ඒක දැක්කේ නෑ. කමන්නේ. දැන් මුලින්ම මේක අපි දා ගන්න ඕනේ මෙතෙන්ද. ඊළඟට ගන්න ඕනේ කාර් එකේ බැටරිය. අපේ මකුළු ආච්චි ඉන්නවද? මකුළු ආච්චි ආරයට ගියා. අපි මෙහාට යන්න. මේ තියෙන බැටරිය. හරි යාළුවනේ බැටරිය ගත්තා. ගියා. කාණුවේ වැඩි ඉවරයි. දැන් තියෙන්නේ ගණියක්වත් එක්ක සෙල්ලම්. මේක බැටරිය දාලා සේෆ් කී එක ගත්තා. දිව්වා. පුට්ටප්පරේ දැක්කනේ යාළුවනේ. වාසනාව චෙක් කරගන්න නම් වාසනාව තිබෙන නිසා හොඳයි. මූලෙන් බේරනවා කියන්නේ ඕනවට තමයි. අපි දැන් මේකෙන් පොඩ්ඩක් සද්දයක් දාලා ඊට සේෆ් කී එක අරගෙන ගන්න ඕනේ අඩුව. හරි දැන් ඇති යාළුවනේ. දැන් ග්‍රැනියක් කලින් ඇති. මේ සේෆ් කී එක කියන්නේ මේක කියන අඩුව ගත්තා. තියෙන උඩම තට්ටුවට යන්න තියෙන්නේ. උඩම තට්ටුවට යන්න ඕනේ. වටයක් දාලාම යන්න යාළුවනේ.
ග්‍රැනියා ඉන්නවා. ග්‍රැනියා යනවා. නැමිලා බලන් ඉන්න. ග්‍රැනියා ගියා. ග්‍රැනියා හෙන් යද්දි අපි මෙහෙන් යනවා. දැන් යන්න ඕනේ තියෙන උඩම තට්ටුවට. මේක තමයි උඩම තට්ටුව. ඊටත් වඩා උඩ තට්ටුවක් තියෙනවා. ඒක මේක. අපිට ඒකට තව යන්න ඕන. ලෑල්ලේ ගන්නට ගිහිල්ලා ඊට පස්සේ මේ අඩුව ගන්න ඕනේ. අප්පට හොඩු. යාළුවනේ අපිට මේ කැමරාව කඩා ගන්න බැරි වුණා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මේක අල්ලා මේ නියන අරගෙන බය වෙන්න එපා. දොර අරින්න බැහැ එන ගලවලා හරි පයින්නවා අපි. දැක්කනේ යාළුවනේ කුඩු පට්ටම්. දැන් ගණියයි. ගණිය එනකම් පොඩ්ඩක් මෙතනිමු. ගණියයි නා ඕනේ හරිම පව්. හරිම දුක්බරයි. එයා මෙහෙන් දොර අරිද්දි අපි මෙහෙන් පැන්න. හරිම දුක්බරයි කියන්නේ. එයා දොර ඇරලා බලද්දි මමනේ. අපිට මොකෝ කෙලින්ම ගිහිල්ලා මේකත් දාන් එන්න ඕනේ. හරි. මේක අපි මේක යන ටික තද කරගන්න ඕනේ. ඒකට තමයි මේක ගෙනාවේ. හරි. මේක ගෙනල්ලා අපි මෙහෙම වැඩක් කරමු. ග්‍රැනියම කෙලින්ම මේ කාමරයට හිර කරලා. අපි හැංගිලා යමු. මට හොඩු ග්‍රැනියාව කමන්නේ අපි සැලෙන්නේ නැහැ යාළුවනේ. කෙලින්ම මෙහෙන් ගිහිල්ලා අපි ග්‍රැනියාව පිටව ගඩාලා යමු. ග්‍රැනියාව යවලෙමු. මෙහෙන් ගිහිල්ලා අර දුන්නා වගේ අයිකන් එකෙන් ආයි ග්‍රැනියාව නැති කරමු. ඩක් ගාලම එක කරන මස් කෑල්ල වැටුනොත් එන යාළුවනේ ග්‍රැනියාව. එක්ගම ගන්න තියෙන්නේ. හරි. දැන් යම් යාළුවනේ ග්‍රැනියාව යවන්න. කෝ අපේ ග්‍රැනියක්ක. කෝ ග්‍රැනියක්කේ සද්ද බද්ද වැඩි. ඔයන්න යාළුවා. කෝ ග්‍රැනි. අපේ ග්‍රැනියක්කේ දැන් එනවාද? ඕන් එනවා. එයා එන්න ඔයන්න. හරි. හරි යාළුවනේ. එයාව මරුවා. දැන් මේක ඩ්‍රොප් කරලා යන් වැඩ ටික ඉවර කරන්න. ආනුවස්සෙන් ගිහිල්ලා පියම්. දැන් මේ ටික ඩක් ගාලා දාගමු. මේක දාලෙමු. පෙට්ටිය දැම්ම. මේ පෙට්‍රල් ගන්න එක දොර අරලා දාමු. හරි. අපි ඒකත් හරි. මේ ටික නම් තියමු. කාර් කීක තියෙනවා. ඔක්කොම කරලා හරි. අපේ වண்டிයෙන් යන්න ලස්සන වண்டிයක් යාළුවනේ. අපි යන්. හරි. අපි යන යාළුවනේ ග්‍රැනි වන් ඉවර කරා එහෙනම්. ආයි අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හරි යාළුවනේ ඔන්න යන්නයි යන්නේ. හරි යාළුවනේ අපේ පළවෙනි වීඩියෝ එක මෙහෙමයි ඉවර වුණේ.